ඔබ දන්නවා මායා අඩවිය කියන්නේ හෙළේ අපේ ආත්ම ශක්තිය, අපේ උරුමය ගැන කතා කරන එකම වැඩසටහන් මාලාව කියලා. හෙළේ මහා රජු රාවණ නිරින්දුන්ට නිවැරදි ආකාරයට පුද සත්කාර කරන්නේ කොහොමද කියලා කතා කරමු. වැඩි කතා බහක් නොකර අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකත් එක්ක දිගටම රැඩිලා ඉන්න. අතරමඟ ස්කිප් කරන්න එපා. මුලින්ම බුදුන් වැඳ පන්සිල් සමාදානම් වෙමු. ඉන්පසුව රාවණා නිරුදු දෙසා පුද සත්කාර කිරීමට සුදුසු නිශ්ශබ්ද ස්ථානයක් සූදානම් කරගන්න. ඔබට හැකිනම් පිළිමයක් හෝ පින්තූරයක් තබන්න. රතු සහ සුදු මල්ලට්ටි දෙකක්, ගිතෙල් පහනක්, හනු කෝරුත් පැන් වීදුරුවකුත් පූජා කරන්න. දැන් භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා දැස් පියාගෙන සිත සංසුන් කරගන්න. ඉන් අනතුරුව මේ ගාථාවට ඇහුම්කන් දෙන්න. शक्ति स्थिरा करया ओम स्वादिष्ठना जल शुद्ध करया मणिपुर तेजो बल प्रबोध करया अनाहत हृदय विवर करया विशुद्धि शुद्ध वग बल करया अज्न जन्नना द्वार विवृद्ध करया श्रीम ह्रीम क्लीं श्रीलंकाधिपति रावण महावीरा शिवा भक्त जन्नना प्रदीपा सप्त चक्र कुंडलिनी प्रबोध करया ओम रवणाय नमः මේ ගාථාව ඔබත් හැකි පමණින් ගායනා කිරීමට උත්සාහ කරන්න. දිනපතාම සිදු කරනවා නම් වඩාත් සුදුසුයි. නැත්නම් ඉරිදා දිනයන්හිදී සිදු කරන්න. මෙම රාවණ මන්ත්‍රය මගින් කොහොමද කුණ්ඩලීන අවදි කරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් ගෙනෙන්නම්. මේ ගාථාව විතරක් ඔබට අවශ්‍ය නම් අපට WhatsApp message එකක් දාන්න. එය නොමිලේම ලබා දෙන්නම්. මොකද මේ මන්ත්‍රය තියෙන්නේ අපි ළඟ විතරයි. මායා අඩවිය channel එක දැන්ම subscribe කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. අදට අපි සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.